Hi, welcome to my YouTube channel. අද මම ඔයාලට අරගෙන ආවේ ෂනායාගේ සැබෑ වූ සිහිනය කියන අලුත් නවකතාවේ දෙවන පරිච්ඡේදයේ පළමුවන කොටසයි. වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරලා යන්න කියලා මතක් කිරීමක් කරනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ෂනායා ඔවුන් දෙස නිහඬවම බලා සිටියේය. ඉන්පසුව එහි සිටි කාන්තාව ෂනායාගෙන් ප්‍රශ්න කිහිපයක් අසා එයට පිළිතුරු ෂනායා ලබා දුන්නේය. හරි, ඔයාට යන්න පුළුවන්. ඔයා ඉන්ටර්විව් එකෙන් පාස්ද නැද්ද කියලා අපි ඔයාව දැනුවත් කරන්නම්. එහි සිටි කාන්තාව ෂනායාට එසේ පැවසූ පසු ෂනායා ගෙදර යාමට පාරට ගොස් බස් එකකට නැගගත්තේය. නුවරට ඔමෙන් බැසගත් ඇය නිවසතෙක් පයින් නැවිද ගියාය. දෙපා රිදුම් දෙන්නීය. ඇය කාමරයට ගොස් ඇඳ සිටි ඇඳුම්වත් නොගලවා ඇඳට වැටී නිදා ගන්නට විය. මෙසේ පැය කිහිපයක්ම නිදා සිටියේදී ඇයගේ ජංගම දුරකථනය නාද වන්නට විය. එහි නාදුන්න අංකයක් සටහන් වී තිබූ නමුත් ඇය ඇමතුම කනේ තබා ගත්තාය. හලෝ, මිසස් ෂනායා දිරිසාන්ද කතා කරන්නේ? ඔව්, ඒ මම තමයි. හරි, මම මේ කතා කරන්නේ තරඳු shopping mall එකේ. මිස් කියන්න. අපි මෙයාට කතා කළේ ඔයා ඉන්ටර්විව් එකෙන් පාස් කියලා කියන්නයි. හරි මිස්, thank you. එහා පසින් වෙල්කම් යනුවෙන් දුරකථනය විසන්ධි කිරී දැමීය. මොහොතකට පසු නැවතත් දුරකථනයට ඊමේල් පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් ඇත්තේ හෙට දින සිට රාජකාරියට පැමිණෙන ලෙසයි. ෂනායා මේ දුටු විට සතුටින් කෑ ගසන්නට විය. අම්මා ඇයි මොකද දරුවෝ මේ කෑබිරිහන් දෙන්නේ? අම්මේ මේ බලන්නකෝ, මම ඉන්ටර්විව් එකෙන් පාස් අම්මා. හෙට ඉඳලා වැඩට එන්න කිව්වා. අනේ හොඳයිනේ මගේ දුවේ. මගේ දුවට දුරුවනුවන්ගේ සරණයි. මව ෂනායාව වෙළඳ ගනිමින් කීවේය. උදෑසනම අවදි වී ඇඟ සෝදාගත් ෂනායා උදෑසන ආහාර වේලගෙන සූදානම් වී පාරට ගියාය. පාරේ බසයක් පෙනෙන මානයක නැත. තවත් මම මෙතන හිටියොත් පරක්කු වෙනවා. එහෙම වුණොත් පළමු දවසේම මට පෙනුම් කෝටියක් අසන්නට වේවි. එසේ සිතූ අය පාරේ යන ටැක්සි එකට අත දමා එයට නැගගත්තේය. අනතුරුව අය අවශ්‍ය තැනින් බැස තරඳු shopping mall ඇතුළට ගොස් තම රාජකාරිය කිරීමට පටන් ගත්තාය. මෙසේ සති දෙකක පමණ කාලයක් ගත විය. ඇය හොඳින් තමන්ට හිමි රාජකාරිය අකුරටම ඉෂ්ට කළාය. මේ අතරතුර මේ shopping mall හිමිකරු වන තරිඳු වික්‍රමසේකර වසර 3කට පසු ඇමරිකාවේ සිට ලංකාවට පැමිණී ඇත. ඔහු කැඳවාගෙන යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ අභියස බලා සිටින්නේ ඔහුගේ පරම මිතුරා වන ශානකය. මගේ කතාව අහපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. කතාව ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. Hi.